අද කතාව ශ්‍රී ලංකාවේ උද්ධමනය පිළිබඳවයි. ලංකාවේ උද්ධමනයට ඇත්තටම දැන් මොකද වෙන්නේ? 2022 සැප්තැම්බර් මාසේ නම් මෙරටේ උද්ධමනය, ඒ කියන්නේ බඩුවල මිල මට්ටම් වැඩි වෙච්ච ප්‍රතිශතය වාර්තා වුණේ 70%ක් විදිහට. වාර්තාවලට අනුව නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්තා වෙච්ච දරුණුතම බරපතල උද්ධමනය වෙන්නේ 2022 සැප්තැම්බර් මාසේ වාර්තා වෙච්ච උද්ධමනය. කොමින් කොහොම හෝ වේවා ඉලක්කම් දෙකක තිබ්බ මේ ජවන උද්ධමනකාරී තත්වය ලංකාවේ මහ බැංකුවේ ප්‍රතිපත්ති නිසා බලධාරීන්ගේ සුපැහැදිලි ක්‍රියාමාර්ග නිසාත් 5% වගේ තනි මැද ඉලක්කමකට අඩු කරගන්නට ලංකාව සමත් වෙනවා, පොහොසත් වෙනවා. හැබැයි 2024 සැප්තැම්බර් මාසේ ඉඳලා පින්තූරය ටිකක් වෙනස් වෙන්නේ ධනාගයක තිබ්බ උද්ධමනය එකපාරම ඍණාගයකට බහැලා ඍණාගේ තවදුරටත් ප්‍රසාරණය වෙන්න පටන් ගැනීමයි. 2024 සැප්තැම්බර් මාසයේදී මෙරටේ උද්ධමනය වාර්තා වෙන්නේ ඍණ 0.4ක් විදිහට. ඒක ඒ අවුරුද්දේ, ඒ කියන්නේ 2024 දෙසැම්බර් මාසයේදී තවදුරටත් ඍණාගය වැඩි වෙලා ඍණ 1.7ක් විදිහට වාර්තා වෙනවා. දැන් මේ අවුරුදු දා වුණාට පස්සේ ඒ ඍණාගය ආපහු ධන පැත්තට යනවද? අපොයි නැහැ. 2025 ජනවාරියේදී එයාගේ වාර්තා වෙන්නේ ඍණ 4ක් විදිහට. එතකොට මේ ඍණාගයකින් උද්ධමනය වැඩි වෙනවා කියන්නේ ලංකාවේ අවදමනකාරී තත්වයක් තියෙනවා. ඒ කියන්නේ මිල මට්ටම් අඩුවීමක් පෙන්වනවා කියන එක. හැබැයි මිනිස්සු අහන ප්‍රශ්නයක් තමයි උද්ධමනයේ ඍණාගයක් වුණත් ලංකාව අවදමනයක් තියෙන රටක් විදිහට ලැයිස්තුගත වුණත් කෝ බඩු මිල නම් තාම වැඩිනේ. අපි ගෙදරට ඕන කරපු භාණ්ඩයක් උපකරණයක් ගන්න කියත් ඒක අස්ව ගණන්. ඒ විතරක් නෙමෙයි, ළමයාගේ අධ්‍යාපනයට ඕන කරන, ඉස්කෝලේට ඕන කරන පොත් පෑන් පෙන්සල් ටික ගන්න කියත් ඒවා අස්ව ගණන්. ඒ විතරක් නෙමෙයි, ප්‍රයිවට් හොස්පිටල් එකකින් වැක්සින් එකක් විද ගන්න කියත් ඒවා කිනි ගණන්. තාමත් මෙච්චර ගණන් වෙලා තියෙද්දි උද්ධමනය ඍණයි කියන්නේ මොන බොරුවක්ද කියලා මිනිස්සු අහන්න පුළුවන්. හැබැයි ඒක මම මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්න. ලංකාවේ උද්ධමනය ගණන් බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගෙන. මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමනය ගණන් බලද්දී භාණ්ඩ වර්ග 426ක මිල ගණන් සැලකිලිට ගන්නවා. ඒතර අපේ භාණ්ඩ මල්ල ඇතුලේ, භාණ්ඩ බාස්කට් එක ඇතුලේ භාණ්ඩ 426ක් තියෙනවා. මේ 426 කැටගරි නැත්නම් කාණ්ඩ 12කට බෙදන්න පුළුවන්. මේ කාණ්ඩ 12ට තමයි සමහර භාණ්ඩ සෞඛ්‍යයටයි, සමහර භාණ්ඩ ප්‍රවාහනයටයි, තවත් සමහර භාණ්ඩ ගෘහ භාණ්ඩ වලට, ඉන්ධන වලට එහෙමයි ශීර්ෂ 12ක් කාණ්ඩ 12ක් කියනවා. මෙන්න මේ කාණ්ඩ 12 කාණ්ඩ 3ක භාණ්ඩ 2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි වලට එද්දී වැඩි වෙලා තියෙනවා. සෞඛ්‍ය මිල ගණන් වැඩි වෙලා තියෙනවා. අධ්‍යාපනයට වැටෙන භාණ්ඩවල මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ගෘහ භාණ්ඩ, ගෘහෝපකරණ සහ ගෘහ ඒකක නඩත්තු කියන අංශයට වැටෙන භාණ්ඩවලත් මිල ගණන් වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ ශීර්ෂ 12 අනිත් කිසිදු ශීර්ෂයකටයි භාණ්ඩ වැඩිවීමක් නෙවෙයි වෙන්නන්නේ අඩුවීමක්. එතකොට අර කියපු ශීර්ෂවලට වැටෙන, අර කාණ්ඩවලට වැටෙන බඩු මිල වැඩි වුණත් ඒකෙන් උද්ධමනයට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. සෞඛ්‍යයට වෙන් කරලා තියෙන්නේ 104ක වගේ බරතැබීමක්. ඒ වගේම තමයි අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ 105ක වගේ බරතැබීමක්. ඔය කියපු ගෘහ භාණ්ඩ, ගෘහෝපකරණ, ගෘහ ඒකක නඩත්තු කියන අංශයට වැටෙන භාණ්ඩවලට වෙන් කරලා තියෙන්නේ 3.4කට ආසන්න බරතැබීමක්. එතකොට ඒ බල මිල ගණන් වැඩි වුණත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පදනම් කරගෙන උද්ධමනය ගණන් බලද්දී ඒ මිල වැඩිවීම ලොකු බලපෑමක් උද්ධමනයට කරන්නේ නැත්තේ ඒවට වෙන් කරපු බරතැබීම අඩු නිසා. හැබැයි වැඩිම බරතැබීමක් උද්ධමනය ගණන් බලද්දී වෙන් කරලා තියෙන්නේ නිවාස ජලය, ගෑස්, ඉන්ධන, විදුලිය හා අනෙකුත් ඉන්ධන කියන කැටගරියට වැටෙන භාණ්ඩවලටයි. ඒ 32ක බරතැබීමක්. ඒ අංශේ ලොකු මිල පහළ යාමක් සිද්ධ වුණා. විදුලි බිල ගණන් අඩු වුණා. එතනින් යාට ගිහිල්ලා පෙට්‍රල් බිල් ගණන් යම් මේකෙන් අඩු වුණා.
මේ ඔස්සේ 32ක විශාලම බරතලීමක් කියන කැටගරියට අයිති භාණ්ඩවල මිල ගණන් අඩු වෙච්ච නිසා උද්දමනයට ඒකෙන් විශාල බලපෑමක් වෙනවා. අන්තිමට උද්දමනය ඍණාගයක් විදියට වාර්තා වෙනවා. එන උද්දමනය ඍණ වෙනවයි කියන්නේ අවදමනයක් රටක වාර්තා වෙනවා කියන්නේ වැරදියට තේරුම් ගන්න එපා. මේ රටේ හැම භාණ්ඩයකම මිල ගණන් අඩු වෙනවයි කියලා. රටේ භාණ්ඩවල මිල ගණන් අඩු වෙන්නේ ගොඩක් වෙලාවට වැඩිම බරතලීමක් තියපු භාණ්ඩවල මිල ගණන්. ඇත්තටම ලංකාවේ උද්දමනය ඍණ උනේ සියලු භාණ්ඩවල මිල ගණන් අඩු වෙච්ච නිසා නෙමෙයි, වැඩිම බරතලීමක් උද්දමනය ගණන් බලද්දී තියපු භාණ්ඩ සෙට් එකේ මිල ගණන් අඩුවීමක් 2025 ජනවාරි වෙද්දී වෙච්ච නිසායි. එනිසා මේ අවදමනකාරී තත්වය මේ අවුරුද්දේ මැද වෙන කන්තියේ කියලා බලධාරී හිතනවා. නිසා ඔබ සැලසුම් සකස් කරන්න ඕන. ඒ මත ඔබේ පාරිභෝජනය සම්පූර්ණ